වොයිස් චතුර සිරිපා වන්දනා 2026. හයි යාළුවනේ කොහොමද? ඉතින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ඔන්න අපි 2026 අවුරුද්දට සිරිපාදේ කරුණා කරන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් ඉන්නේ අපි නල්ල තන්නේ. මාත් එක්ක ඉන්න අපේ අමා. අපේ තව නඩේ කට්ටිය පිටිපස්සෙන් ඉන්නවා. මල්ලි වෙලාව කීයද? දැන් වෙලාව 6:55යි. උදේ 6:55යි වලට අපි දැන් ඉන්න මන් දැන් පෙන්නන්න මාර විවේකයක් තියෙන මෙතනට සිරිපා මළුව පේනවා. අන්න අර ඈතින් පේන සිරිපා මළුව වන්දනා කරන්න තමයි අපි යන්නේ. උදේ 7ට යන්න තියෙන බස් එකත් ලෑස්ති කරලා තියෙනවා මෙතනින් යන්න. නල්ලතනිය කොළඹ බස් එක. ඉතින් මේ සිරිපා වාරේ පුරාවටම මේ බස් එක වැඩ කරන මේ විදිහට බස් දෙකක් තියෙනවානේ අවිස්සාවේල් ඩිපෝවේ. ඈතින් පේන්නේ සිරිපා මළුව. සිරිපා පරණපාර අලුත්පාර බස් දෙකක් තියෙනවා. ඈතින් පේනවා සිරිපා මළුව. එතන තමයි අපි වන්දනා කරන්න යන්නේ. එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න අද දවසේ සිරිපා කරුණාවත් එක්ක දිගටම එකතු වෙලා අපි බ්ලොග් එකත් එක්ක. සැමටම පුත්සරණේ සාදු උතුම් සැමටම දම් සරණේ සාදු උතුම් සැමටම සංඝ සරණේ සාදු උතුම් සැමටම තුන් සරණේ සරණයි සැමටම බුද්ධං සරණයි සරණයි සැමටම ධම්මං සරණයි සරණයි සැමටම සංඝං සරණයි සරණයි සැමටම මේ ඉන්න අපේ නැන්දා. මං ඉස්සරහින් නෑ කට්ටියව ගන්න. උතර යන් මෙතන අවුව වැඩි. අපි යන්නවා සමහන් සහන කලාපයේ ළඟට. බලමු සමහන් සහන කලාපයේ මොකද වෙන්නේ මේ සැරේ සහන තියනවද කොහොමද කියලා. පාරවල් දෙකක් තියෙනවා. ජපන් සාම විහාරේ පාරයි අනිත් පාරයි අපි යන්නේ ජපන් සාම විහාරේ පාරේ. එන්න. ඉතින් චාමි මොකද කියන්නේ තියෙන්නේ? ඇදින් පේනවා සිරිපා මළුව. එතන තමයි කරුණා කරන්න ඕනේ. දැන් ජපන් සාම විහාරේ පාරේ තමයි අපි යන්නේ. Ja. ඔන්න අපි ආවා සාම චෛත්‍ය ළඟට. සාම චෛත්‍ය කියන පිටිපස්සෙන් මෙතන මේ ලාවෝජි කලාපේ තියෙනවා
උතරින් ගියාට පස්සේ කොටගල කාට කලාප කියනවා මේ දැන් නෑ හවස එනවට මේ හවස එන කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔයාලට කොටගල තේ එකක් බොන්න පුළුවන් ඊළඟට ලාවජි තේ එකක් බොන්න පුළුවන් අපි ඇවිල්ලා සමජෛත්‍ය ගාවදී පාන් කෑව උදේට දැන් වෙලාව 8යි කාලේ අපි 6:55ට විතර වගේ නේද මේ නලතන්නින් කරුණා කරන්න පටන් ගත්තේ 6:50ට 55ට විතර වගේ දැන් වෙලාව 8යි කාලේ දැන් තමයි අපි උදේට පාන් කෑවේ බතුත් තරන් ආවා හැබැයි ඉතින් අපි පානුත් තරන් වල තිබුණා අපි පාන් කෑවා බත් එක උඩහට ගිහිල්ලා කන්න කියලා බැලුවේ දැන් ඉතින් එහෙනම් අපි ආයෙත් සමජෛත්‍ය ගාන වල උඩට කරුණා කරන්න හදන්නේ අපි යන් එහෙනම් ඉස්සරහට අපේ පෞගී බ්ලොග් එකේ හැලප ගන්න මෙතනින් ඊට අවුරුදු දෙකකට කලින් නේ අපි ඔන්න දැන් ඔන්න ගඟුල තැන්න පව කරගෙන යනවා අපිට ඉස්සරහින් තියෙනවා මේ අපේ ආව වද්ද සහන කලාපේ නේද වන්දි වීඩියෝ ගන්න අමාරුයි මේ පිටිපස්සෙන් අපුවට නිසා ලංකා විදුලි මණ්ඩලයේ ගඟුල තැන්න දැන් ඉන්නේ සිද්ධාලේ තේ එකක් ගන්න. ඒක අපි සිද්ධාලේගෙන් ප්ලේන් එකකින් දීලා ආයෙත් කරුණා කරන හදන්න දෙලට කට්ටිය නගුල තැන පොලිස් මුර පොලිස් තරහා මේක ගන්න මිනිස්සු බර කියලා දැස්සන් ඔන්න අපි එහෙනම් ඇවිල්ලා කොහෙද දායි මල්ලි සීතල ගඟලට ඇවිල්ලා ඉන්නේ මෙතනින් එහාට තමයි අපිට පොඩුවගේ ජාතක වර්ත පටන් ගන්න. ඉතින් ඊට පස්සේ නාල පිරිසිදු වෙලා කරුණා කරන්න පටන් ගන්න. මෙතනින් තමයි. 8:50යි. හරියටම පැය දෙකක් විතර වගේ තමයි ආවේ අපි තේ දීලා මේ සමජෛත්‍ය ගාවි මේ හැරෙන්න කියන්නේ. මේක දිරෙන්නේ අර පැත්තේ. තමයි තියෙන්නේ. දැන් අපි ඊට ගඟුලෙන් පිළිසිදු වෙලා උඩට කරුණා කරන්න හදන්නේ. උදුන් වඳින්න එනවා. උදුන් ඇඳලා අපි ඉතින් උඩට සිරිපා කරනවා. අජේ දුවනවා ඉන්නද? ඔන්න ඉතින් දැන් තමයි තරමක වෙහෙස කර ගමනක් ආරම්භ කරන්නේ. නාල ඉවරලා සීත ගඟුලෙන් උඩට දැන් අපි කරුණා පටන් ගත්තා. Api banding.
අපි වඳින්න. මැණි පතුල. අපි වඳින්න. සමග. අපි වඳින්න. ඔව් ගුරායිද? ආයි කැප්පෙකට මම ගුරා පස්සා. මේ කාගෙද කැප්පෙකට? අපේ නඩේ කවි කියන්නේ අපේ නැන්දා. ඉතින් කියන්න බෑ කවියා. අපේ බුදු සමන් දෙවිදු සමන් දෙවිදු කිරි පෝඩු දඩු පෝඩු පෝඩු සමග පෙළු පුදා මලු පුදා ලෝත් නගා එරම් පතුල මැණි පතුල වන් සිරිපා මලු පුදා තෙලු පුදා බඩගාගේ නඩේ ගුරා ගුරා සමග පිරි පෝඩු දඬු පෝඩු පෝඩු සමග අපේ බුදු සමන් දෙවිඳු ජෝඩු සමග අපි වඳින්න. අපේ බුදු අපි වඳින්න. අපි වඳින්න කිරිකෝඩු වන්න වන්න යනුකෝඩු වන්න වන්න අපේ බුදු අපි වඳින්න මොනිසිරිප්පා අන්න මොනිසිරිප්පා අපි වඳින්න හෙලේ නගි දෝ පුතා අග්ගලක දෝ පුතා එරම්පතුල අපි වඳින්න පෙරලි පෙරලි අපි වඳින්න පෙරලි පෙරලි අපි වඳින්න අපේ බුදු අපි වඳින්න අපේ බුදු අපි වඳින්න අපේ බුදු අපි වඳින්න අරගොල්ලෝ ඔන්න අපේ නඩේ කට්ටිය කවි කිය බස්සේ ටිකට් කඩන වන්දනා කරනවා කවි කිය කරුණා කරනවා මොකද්ද මෙතන රතු අම්බලම පොලිස් මුරපල පහ කරගෙන තමයි අපි දැන් යන්නේ අපි සීදකඹුල පහ කරලා ඇවිල්ලා ඔන්න අපිට හම්බ වෙන පළවෙනි අම්බලම නේ ඉතින් රතු අම්බලම පාස් කරගෙන අපි මේ විදිහට කරුණා කරනවා අද මේ පැහැදිලි කාලගුණ තත්ත්වයක් තියෙනවා කරුණා කරන අයට සම්මා සම්බුදු සරණයි පිරයන බුදුනම් සරණේ ගන්නයි මධ්‍යම දම් සරණේ මේ වෙලාව 10:42යි. ඉතින් ඔන්න අපි සීතගමුල ගමුඩට ඇවිල්ලා දැන් ඇවිල්ලා ඉන්නේ ඉටිකටු පාන පටන් ගන්න තැනට. පේනවා ඇති. උඩ මළුව පේනවා. අපේ කට්ටියක් ගිහිල්ලා අපි දෙන්න ඉතින් හිමින්ට කරුණා කරගෙන ආවුඩට තව අපේ කට්ටිය පල්ලෙහා කරුණා කරනවා. අපි තාම කෑවෙත් නෑ. කන්නත් උනේ බලමු මොකද කරන්න කියලා. අපි ඊළඟට නවතැන්පලට ඉටිකටු පාන නවතැන්පල මෙතන උඩ තියෙනවා. එතනට ගිහිල්ලා අපි කන්න කියලා තමයි බැලුවේ. එහෙනම් අපි බලමු ඉස්සරහට ගිහින් මොකද වෙන්නේ කියලා. ටිකට මේක දාලා ඉන්න අපේ බ්ලොග් එකත් එක්ක අද දැන්ට නම් අවුව තියෙනවා. හොඳ කාලවල තත්ත්වයක් තියෙනවා. අපි බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා. ඉන්න කතාවෙන් ඇවිල්ලා ඉටිකටු පාන පොලිස් මුරපොල ගාවට ආවා. දැන් ඉතින් එලට කරුණා කරනවා. මෙතනින් අපිට පුළුවන් ඕනි නම් රත්නපුර පාරට මාරු වෙන්න. මීටර් 600ක් තියෙනවා. මොකද ගන්න ඒ පැත්තේ යනවද? කන්න ඉන්නේ. කන්න කියන්නේ එතන මට මතක නැහැ පැත්තේ කඩ දිනවා කියලා. මොකද දැන් මෙතන අර ගැප් එක අඩුවේ අරගෙන යනවා. කාලා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි ඔන්න ටිකෙන් ටික දැන් ලං වෙනවා මහගෙට දඹිට. දමාරුවකට සම්බෙන් දැන් තමයි
ඇතින් පේනවා ඇති අපි උදේ ආව තැන සාම චෛත්‍ය එහෙම. ඉතින් මේ දැන් තමයි ටිකක් අපහසු පඩිවල තියෙන්නේ වහකට තම්බේ මිට කරුණා කරන උඩට අපි ආවා ඇහැල කනුව නගට උඩට පෙන්නන්න දවසල අම්මතුවත් එක සිරිපාති නාය කියන්නේ මේ බලන්න නායේ තරම කොහොමද නාවික හමුදාව යුද හමුදාව ගුවන් හමුදාව ලංකාවේ ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රීපාද භාරකාර හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාම සිවිල් සංවිධාන එකතු වෙලා නැවතත් ගොඩනගලා තියෙනවා. ඉතින් උඩ ඉඳලම ඇවිල්ලා තියෙනවා කොහොම හරි වතුර පාර මේ පේනවනේ. අපි උදේ 7ට තමයි 6:50ට කරුණා කරන්න පටන් ගත්තේ. දැන් වෙලාව උදේ 11:00යි. ඉතින් අපි ඇහැල කනුවත් පහු කරලා දැන් උඩට නගිනවා. අපිට තව තියෙන්නේ පොඩි ප්‍රමාණයක මළුව පේනවා ඉන්නේ. නඩේ කොටසක් ඉස්සෙල්ලා කරුණා කරලා අනිත් කොටස පිටිපස්ස ආගෙනවා. ඉතින් ඔන්න මල්ලිමයි අපි දෙන්න මේ විදිහට ඇහැල කනුව පාස් කරගෙන හිමින්ට යන්ත හොඳයි තේ වතු බල බලායේ කන්ට හොඳයි පැණි රස අංගලායේ ඉන්ට හොඳයි සීතල පිණි බබායේ වැන්දොත් හොඳයි සමනොල පිං පුරායේ වැන්දොත් හොඳයි සමනොල පිං පුරායේ වැන්දොත් හොඳයි සමනොල පිං පුරායේ සාදු උතුම් සැමටම බුත් සරණේ සාදු උතුම් සැමටම දම් සරණේ සාදු උතුම් සැමටම සංඝ සරණේ සාදු උතුම් සැමටම තුන් සරණේ සරණයි සැමටම බුද්ධං සරණයි සරණයි සැමටම ධම්මං සරණයි සරණයි සැමටම ඉතින් ඔන්න විදිහට තමයි අපි 2026 සිරිපා කරුණාව කරේ. ඉතින් මළුවට ඇවිල්ලා වන්දනාමාන කරලා දැන් අපි ආයෙත් බස් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ අපි යන ගමන් කොට කරුණා කරේ 60 පාරින් දැන් අපි පහළට කරුණා කරන්නේ රත්නපුර පාරෙන් ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ දිකට පහන ෂෝට් කට් එකෙන් අපි 60 පාරට එන්නේ. ඉතින් එහෙනම් හැමෝටම දරුවන් සරණයි සාදු වේකට ඇවිල්ලා අපි මේ විදිහට පහළට කරුණා කරනවා. එහෙනම් අපි ඔන්න විදිහට සිරිපා කරුණාවේ අවසාන අදියර මේ විදිහට පහළට කරුණා කරනවා. අපි 60 පාරෙන් තමයි ඉහළට කරුණා කරේ. දැන් පහළට රත්නපුර පාරෙන් කරුණා කරලා යන්ත හොඳයි තේ වතු බල බලායේ කන්ට හොඳයි පැණි රස අංගලායේ ඉන්ට හොඳයි සීතල පිණි බබායේ වැන්දොත් හොඳයි සමනොල පිං පුරායේ වැන්දොත් හොඳයි සමනොල පිං පුරායේ වැන්දොත් හොඳයි සමනොල පිං පුරායේ බතට කන්න බැරි බතලේ ගල කන්ද අලට කන්න බැරි අලගල්ලේ කන්ද හුනට කන්න බැරි උන්නස් කිරි කන්ද මෙකඳු තුනට නායක සමනොල කන්ද. ඉතින් එහෙනම් ඔන්න අපි 2026 සිරිපාද කරුණා මේ විදිහට සුණා කරන් තමයි බලාපොරොත්තු වෙන්නේ. සමන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් දරුවන් සරණින් අපි අද උදේ 6:50ට තමයි සිරිපා කරුණා පටන් ගත්තේ. දැන් වෙලාව හවස 5යි. ඉතින් පැය 10ක් නේ. පැය 11කට ආසන්න කාලයක් අපි සිරිපා කරුණා මේ විදිහට අත්දැකීම් සිදු කළා. ඉතින් අපි මේ සැරේ සිරිපාද කරුණාව
කරන්න තෝරගත්තේ හැටන් අල්ලතනි මාර්ගයේ. ඉතින් voice it චතුර YouTube නාලිකාවත් එක්ක අපේ blog එකත් එක්ක එකතුලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේ blog බලන්න තවත් ලස්සන වැඩසටහන් බලන්න අපේ channel එක subscribe කරලා අපිට ඒක දෙන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම අපි ආයෙත් තවත් ලස්සන වැඩසටහනක එකතු වෙමු. සියලු දෙනාටම voice it චතුර YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. සියලු දෙනාටම සමන් දෙවියන්ගේ පිහිටයි තෙරුවනේ ආශිර්වාදයයි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් ඉන්න ජය.